2025 මේ අවුරුද්ද නම් ඉක්මනටම ගෙවිලා ගියපු අවුරුද්දක් කියලයි මට හිතෙන්නේ. තව ටික දවසකින් අලුත් අවුරුද්දක් ලබනවා. 2026 අලුත් ආරම්භයක්, අලුත් බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න නම් අපි ඒ දේවල් ලස්සනට සැලසුම් කරගන්න ඕනේ. මේ වීඩියෝ එක අරගෙන ආවේ ඒ ගැන ඔයාලට කියන්න. අපිට ලැබෙන මුදල්, අපි කන කෑම, අපේ පුරුදු, වතුර බොන ප්‍රමාණය, මේ හැම දෙයක්ම අපි නිසි පරිදි කළමනාකරණය කරගන්නවා නම් අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපිට ලං කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ලස්සනට කළමනාකරණය කරගන්න අපිට උදව් වෙනවා මෙන්න මේ වගේ ජර්නල් එකක්. දැන් ඉන්න ගොඩක් යාළුවෝ මේ වගේ ජර්නල් ලියනවා. එහෙනම් එන්නකෝ බලන්න මොනවද මේ ජර්නල් එකේ තියෙන්නේ කියලා. තවත් පුංචි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මේ ජර්නල් එක හදන්නේ මං අඳුන නංගි කෙනෙක්. ඉතින් ඔයාලත් ආසයි නම් මේ වගේ ජර්නල් එකක් ඔයාලටම කියලා හදාගන්න ඔයාලට පුළුවන් එයාව කන්ටැක්ට් කරගන්න. මම කන්ටැක්ට් නම්බර් එක මේ වීඩියෝ එකේ අන්තිමටම එකතු කරන්නම්. ඒ වගේම තමයි ඔයාලා කැමති විදිහට අඩු වැඩි වශයෙන් ඔයාලා කැමති ඩිසයින් දාලා හදාගන්නත් ඔයාලට chance එක තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ අපි සතියකට කොහොමද ප්ලෑන් කරන්නේ, මාසෙකට මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ කරන්න, මේ හැම දෙයක්ම අපිට කළමනාකරණය කරගන්න පුළුවන් මේ වගේ ජර්නල් එකක් අපි ළඟ තියාගත්තොත්. ඒ වගේම තමයි අපි කොහොමද වතුර බොන්නේ, අපි කොච්චර වතුර ප්‍රමාණයක් අපිට පෙවෙනවද, ඒ වගේම අපි කොච්චර කාලයක් අපි ස්ටඩීස් වලට අපි යොදනවද, කොච්චර කාලයක් අපි ෆෝන් එකේ ඉන්නවද, මේ හැම දෙයක් ගැනම අපට අවබෝධයක් ගන්න මේ ජර්නල් එක අපට උදව් වෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ඉටු කරගන්න දැම්ම ඉඳන්ම ප්ලෑන් කරන්න. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.